අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ ජීවිතයට වැදගත් වන කරුණු 5ක් ගැන. පළවෙනි කාරණාව. ඔයාට කොයි වෙලාවක හරි කේන්ති ගියොත් ඒ කිසිම තැනකදී ඔයාගේ වචන පාවිච්චි කරන්න යන්න එපා. සද්ද නොකර ඉන්න. දෙවෙනි කාරණාව. ඔයා හරි කියන කිසිම තැනකදී ඔයා හරි කියලා පිළිගන්න අකමැති මිනිසුන්ට ඔයා හරි කියලා ඔප්පු කරන්න යන්න මහන්සි වෙන්න එපා. තුන්වෙනි කාරණාව. කවුරු හරි ඔයාගේ අඩුපාඩුවක් වැරද්දක් පෙන්වලා දුන්නොත් ඒක නිහතමානීව පිළිගන්න. හැබැයි කවුරු හරි ඔයාට අගෞරව වෙන විදිහට හැසිරෙනවා නම් කතා කරනවා නම් ඒ දේවල් එක ගනුදෙනු කරන්න යන්න එපා. හතරවෙනි කාරණාව. කිසිම දවසක ඔයාගේ සාර්ථකත්වය නිසා උඩඟු වෙන්නවත් ඔයාගේ අසාර්ථකත්වය නිසා දුකට වේදනාවටපත් වෙන්නවත් යන්න එපා. අන්තිම කාරණාව. ඔයා නිතරම තව කෙනෙක්ට උදව් කරන්න කැමති නම් මොනවා හරි දෙන්න කැමති නම් ඔයාටම හදාගත්ත සීමාවල් වල ඉඳන් ඒ දේවල් කරන්න ඕනි කියන එක අමතක කරන්න එපා. මොකද ඒ විදිහට ඔයාගෙන් උදව් ගන්න සමහරක් ඒ සීමාවල් අඳුරන්නේ නැති නිසා.